සුබ දවසක් වේවා කියලා මම ඔයාලට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මීට පෙර මම ඔයාලට ගෙනාපු වීඩියෝ දෙකෙන් 1833 කෝල්බුක් කැමරම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සම්බන්ධව පුළුල් වෙනසක් ඉදිරිපත් කරා. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ඉතා වැදගත් මාතෘකාවක් වෙන 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සම්බන්ධව තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණා තමයි මගේ දුවේ පුතේ. දැන් මම මේ ඔයාලට මේ ගැන කරුණු කියනවාම කියලා විතරක් හිතන්න එපා. ඔයාලා හිතන්න ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕනි ආකාරයටම තමයි මම මේ විග්‍රහය ඔයාලට ගේන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා එක වීඩියෝ එකකින් ඔයාලට මේ මාතෘකාව ගැන කරුණුත් හම්බ වෙනවා. අනිත් එක තමයි ප්‍රශ්නයකට පිළිතුරු ලියාගෙන යනකොට ඒ ලියන්න ඕනේ පිළිවෙලත් ඔයාලට අහු වෙනවා. ඉතින් ඒ කාරණා දෙකම ඔයාලට ආවරණය වෙන විදිහට හිතලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න හිතුවේ. මොකද මම හරිම කැමතියි මගේ දුවලා පුතාලා ඒ ලෙවල් එක්සෑම් එකට මුහුණ දෙනකොට හරිම සතුටින් පේපරේ දකින්නකොට මේ වගේ ප්‍රශ්නයක් තියෙනකොට හරිම සතුටින් මේ වගේ වීඩියෝ එකක් මතක් කර ලියලා ඒ සාමාර්ථයක් ගන්නට මම හරිම කැමතියි. ඉතින් ලෝභ නැතුව මම දන්න හැම කරුණක්ම මේ වීඩියෝ එකට මම එකතු කරලා තියෙනවා. හරි. වැඩි කතා නැතුව අපි යමු මේ මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් දුවේ පුතේ දැන් මේ මාතෘකාව ගැන කියනකොට මේක ඇති වෙන්න හේතු කාරණා කීපයක් බලපෑවා. දැන් 1900 ඒ හේතු ගැන අපි කතා කරත් එහෙම 1900 මම මෙතනින් දක්වලා තියෙනවා හේතු. එතකොට 1924 මැරින් ඩොවෙන්ෂර් ආණ්ඩුක්‍රමේ පැවති දුර්වලතා ප්‍රධාන හේතුවක් වුණා. විශේෂයෙන් දැන් බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් ලංකාවට ඩොනමෝර් කොමිසම එවනවා අපේ ලංකාව තුළ පැවතින ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තියෙන දුර්වලතා සොයා බලලා ඇති කළ යුතු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සම්බන්ධ වාර්තාව නිර්මාණය කරන්න ඩොනමෝර් කොමිසම ලංකාවට එවනවා. මුලින් මේ ඩොනමෝර් කොමිසමේ සමාජිකයන් කවුද කියලා අපි බැලුවොත් එහෙම මේ දක්වලා තියෙන මේ කට්ටිය ඩොනමෝර් සාමි, මෙයා තමයි ප්‍රධාන වෙන්නේ, මැතිව් නේතන්, ජෙෆ්ලි බට්ලර්, ඩුමෙන් ෆීල්ස් කියන මෙන්න මේ අය තමයි මේ ඩොනමෝර් කොමිසමේ සමාජිකයන් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩොනමෝර් කොමිසමක් අපේ ලංකාවට එවන්න හේතු උනේ මෙන්න මේ පැත්තෙන් දක්වලා තියෙන තිබෙන දුර්වලතා හේතුවෙන්. ඉතින් පළවෙනි දුර්වලතාවය මම මුලින්ම කිව්වා වගේ 1924 මැනින් ඩොවෙන්ෂර් ආණ්ඩුක්‍රමේ තිබ්බ දුර්වලතාවය. කලින් වීඩියෝ එකෙත් මම කිව්වා ඒ දුර්වලතාවය තමයි බලය සහ වගකීම විතැන්වීම. ඒක තමයි ප්‍රධානම හේතුව බවට පත් උනේ. එතකොට බලය කිය හෙවත් වස්තාදායක බලය ලාංකිකයන් අතේ තිබ්බා. වගකීම හෙවත් විධායක වගකීම බ්‍රිතාන්‍යයන් අතේ තිබ්බා. ඉතින් පාලනය ගෙන යන්න විවිධාකාරයේ අක්‍රමිකතාවන් බාධාවන් රැසක් පැවතීම නිසා මේක ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. අනෙත් එක තමා දරුවනේ ලංකාවේ අපේ ලාංකීය නායකයන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරත් හේතුවක් වුණා. ඒ ගැන කෙටියෙන් කිව්වොත් දැන් ඉන්දියාව කියන්නේ බ්‍රිතාන්‍යයත් එක්ක හතුරු රාජ්‍යයක්. ඉතින් මේ ඉන්දියාව වගේ රාජ්‍යයකට මෙන්න මෝල්ඩමින්ටෝ වැනි යහපත් ආණ්ඩුක්‍රමයක් දීලා අපේ ලංකාවට ඒකාධිපති ආණ්ඩුක්‍රමයක් දීලා තියෙනවා. ඉතින් මේ නිසා තමයි අපේ මේ ලාංකික නායකයන් උද්ඝෝෂණ කිරීමට පටන් ගත්තේ. ඒක එක හේතුවක් වුණා. ඒ වගේම තවත් වැදගත් සරල කාරණාවක් තමයි බ්‍රිතාන්‍යයේ සිදුවිච්ච දේශපාලන වෙනස් වීම. දැන් බ්‍රිතාන්‍යයේ දේශපාලන පක්ෂ දෙකක් තිබ්බා. අපිට ප්‍රශ්නයකට උනත් කෙටි ප්‍රශ්නයකටත් මේක එන්න පුළුවන්. එකක් තමයි කන්සර්වේටිව් පක්ෂය සහ අනිත් එක තමයි කම්කරු පක්ෂය. ඉතින් මේක දැනගෙන ඉන්න එක ඔයාලගේ දැනුමටත් හොඳයි. ඉතින් මෙන්න මේ පක්ෂ දෙකේ සිදුවෙච්ච වෙනස් වීම බලපෑවා. මේ 1920 25 28 කියන කාලේ තමයි කන්සර්වේටිව් පක්ෂය තිබ්බේ. මෙයාලා ඇත්තටම ඊටම රළු කටවර ප්‍රතිපත්ති තමයි අරන් ගියේ. නමුත් ඊට පස්සේ ආවා බලයට කම්කරු පක්ෂය. ඉතින් මේ කම්කරු පක්ෂයේදී තමත් මෘදු ප්‍රතිපත්ති අරන් ගිය පක්ෂයක්. ඉතින් මෙන්න මේ පක්ෂයේ පැවති කාලේ තමයි අපේ ලංකාවට මේ වගේ ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලැබෙන්නේ. ඉතින් මේකත් යම් ආකාරයෙන් හේතුවක් වුණා මෙවැනි ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අපේ ලංකාවට හිමි වෙන්න. ඉතින් මේ තමයි සරලවම දුවේ පුතේ 1900 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ආරම්භක පසුබිම. ඉතාමත් සරලව තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. ඉතින් ඔයාලා ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ඔයාලට පුළුවන් මුලින්ම මම කිව්වා වගේම බ්‍රිතාන්‍යයෙන් අපේ ලංකාවට
නොරමල් කොමිසමක් කියවනවා ඒ වන්නේ ඇයි අර මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස් මැනින් ඩොයේෂර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තිබෙන දුර්වලතා හොයලා ඒ වෙනුවෙන් ඇති කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ වාර්තාව නිර්මාණය කරන්න. ඊට පස්සේ කියන්න පුළුවන් මෙන්න මෙහෙම නොරමල් කොමිසමක් කියවුවා මේ අය තමයි හිටියේ කියන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් ඔයාලට මේ නොරමල් කොමිසම ඇති කරන්න බලපෑපු හේතු විදිහට මෙන්න මේ හේතු තුන විග්‍රහ කරන්න පුළුවන්. ඔන්න අපිට මුලින්ම එහෙම ප්‍රශ්නයක් ආවත් අපිට පටන් ගන්න පුළුවන්. ඉතින් අපි යන් ඊට පස්සේ මේ මාතෘකාව ඉදිරි කොටස් පිළිබඳ කරුණු කතා කරන්න. ඉතින් දුවේ පුතේ මේ නොර්මල් කොමිසම අපේ ලංකාවට එන්නේ මෙන්න මේ දිනේ 1927 නොවැම්බර් 13 තමයි මේගොල්ලෝ අපේ ලංකාවට එන්නේ. ඉතින් ඒ දිනේ මතක තියාගන්න එක වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන දිනේ මේගොල්ලෝ අපේ ලංකාවට ඇවිල්ලා මාස දෙකක කාලයක් අපේ ලංකාව තුල ඉන්නවා. ඒ ඉඳලා මේගොල්ලෝ අපේ ලංකාව තුල තොරතුරු දැන ගන්න ඕනේ. ඉතින් මෙයාලා මෙහිදී පුතේ මේ සභාවාර 34ක් පවත්වනවා. සභාවාර 34ක් පවත්වනවා. ඒ වගේම මේ අපේ ලංකාව තුළ මාස දෙකක කාලයක් මේගොල්ලෝ රැඳී සිටිනවා. ඉතින් මේ මාස දෙක කාලය තුළ අපේ ලංකාවේ මේගොල්ලෝ කට්ටිය තොරතුරු එකතු කරනකොට ලංකාවේ විවිධ නායකයන් සහ සංගම් මෙයාලට සාක්ෂි දුන්නා. ඒ අතර දුවේ පුතේ ලංකා ජාතික සංගමය, ලංකා කම්කරු සංගමය, යුරෝපා සංගමය, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කියන මෙන්න මේ වගේ සංගම් ඉදිරිපත් කළා මෙයාලට සාක්ෂි දුන්නා. අපි මේ සම්බන්ධව යම්තා දුරට කරුණු කතා කරත් දුවේ පුතේ මේදී ලංකා ජාතික සංගමය අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ ලංකා ජාතික සංගමය ගත්තොත් එහෙනම් පුතේ මෙයාලා මධ්‍යම පාන්තිකයන්ගේ යුක්ත වෙච්ච සංගමයක්. මේක ඔයාලගේ අවබෝධයටත් හොඳ කරුණක් වෙනවා. ඉතින් මේ වගේ අපි යම්කිසි කරුණක් කතා කරද්දී දුවේ පුතේ ඒ සම්බන්ධව තියෙන අර සැඟ වෙලා තියෙන යම්කිසි කරුණක් ගැන තියෙනවා නම් අපි ඒ සම්බන්ධව අවබෝධයක් තබා ගැනීම අපේ අවබෝධයට වැදගත් වෙනවා. එක්සෑම් එකකට පිළිතුරු ලියනවා වගේම අපි ඉදිරි උසස් අධ්‍යාපනයකට ගමන් කරද්දී සහ තවත් කෙනෙකුට යම් දෙයක් කියලා දෙනකොට මේ වගේ දේවල් අපිට උදව්කාරී වෙනවා. ඉතින් අපි බැලුවොත් දැන් මේ ලංකා ජාතික සංගමය එයාලා යෝජනා කිහිපයක් කියනවා. එයාලා කියනවා ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වගකීම අපේ එයාලට ඉල්ලනවා. ඒ වගේම මෙයාලා අනිත් එක තමයි මෙයාලා කාන්තාවට ඡන්ද බලය දෙන්න අකමැති වෙනවා. ඒ වගේම මෙයාලා කියනවා මහා මැතිවරණයක් තිබ්බට පස්සේ ආණ්ඩුකාරයා විසින් අකමැති පත් කරන්න ඕනේ. ඒ අකමැති විසින් කැබිනට් සමාජිකව පත් කරගන්න ඕනේ. ඒ වගේම කියනවා ව්‍යවස්ථාදායක 60ක්වත් වෙන්න ඕනේ කියලා මෙයාලා ඉල්ලනවා. ඉතින් මේගොල්ලෝගේ ප්‍රධාන කාරණාව තමයි මේ ඡන්ද බලයට මෙයාලා එක්කෙලා අකමැති වෙනවා. මොකද මෙයාලා මධ්‍යම පාන්තිකයන්නේ. ඉතින් මෙයාලා කියනවා ඡන්ද බලය ගැන කියන්නේ අවම වශයෙන් මේ මාසික ආදායම රුපියල් 50ක්වත් වෙන්න ඕනේ කියනවා. කාන්තාවට ඡන්ද බලය දෙනකොට කොහොමවත් කැමති වෙන්නේ නැහැ. අර 1910 කුරුමැකල මාණ්ඩුක්‍රමෙන් කාන්තාව අතහැරියා වගේ මේකෙනුත් මේ ලංකා ජාතික සංගමය කල්පනා කරන්නේ කාන්තාව අතහරින්න. ඉතින් එයාලා කියනවා කාන්තාවට ඡන්ද බලය දෙනවා නම් අවම වශයෙන් පාසල් අවසන් ශ්‍රේණි විභාගයේ සමත් වෙන්න ඕනේ, ගුරු විභාගයේ සමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 10000කට අධික දේපලක් තියෙන්න ඕනේ කියලා මෙයාලා සඳහන් කරනවා. ඉතින් ඇත්තටම මෙයාලා ගැන බැලුවොත් එහෙම මෙයාලා මධ්‍යම පාන්තිකයන් හින්දා දුවේ පුතේ මහජන බලය සහිත ආණ්ඩුවක් පත්වීමට බියක් තිබ්බද කියන ප්‍රශ්නාර්ථය අපිට ඇති වෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේ වගේ පසුබිමක් තුලින් අපේ ලංකාවට 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වෙනවා. එතකොට අපි මේ සම්බන්ධ රචනා කරන නිර්මාණය කරන ලද වාර්තාවට කියන්නේ 20 වන සියවසේ යටත් විෂද සම්බන්ධයෙන් රචිත විශිෂ්ට ගණයේ රාජ්‍ය ලේඛන කියලා තමයි කියන්නේ. ඔන්න ඕක මතක තියාගන්න. 20 වන සියවසේ යටත් විෂද සම්බන්ධයෙන් රචිත විශිෂ්ට ගණයේ රාජ්‍ය ලේඛන කියලා තමයි මෙන්න මේ ඩොනමෝර වාර්තාව හඳුන්වන්නේ. ඉතින් ඔය විදිහට නංගි දුවේ පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ආරම්භක පසුබිම. හරි. ඉතින් මම හිතනවා ඔයාලා හොඳ අවබෝධයක් මේ ගැන ලබා ගන්න ඇති. මම ගැඹුරට ගියේ නැහැ. හරිම සරලව තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද මම දන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් ඇත්තටම ලෝභ නැතුව මම මේ හැමදේම ඔයාලත් එක බෙදාගත්තා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් දුවේ පුතේ දැන් මේ 1931 ඩොනමෝර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ මොනවද ගෙනාපු යෝජනා සහ ඒ යෝජනාවල මේ විස්තරයක් ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එක බලලා හොඳ දැනුමක් ලබා ගන්න. අනිවාර්යයෙන්ම මේක අහන ගමන් කොලයක් පෑනක් අරගෙන කරුණු සටහන් කරගන්න. ඒක ඔයාලට ගොඩාක් වාසිදායක වෙයි. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.